ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක්කික් එල්කේ YouTube channel එකට එකතු වෙන යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ data communication එහෙම නැත්නම් දත්ත සංනිවේදනය කියන පාඩම. අපි කතා කරමු මොකද්ද මේ දත්ත සංනිවේදනය කියලා. මෙන්න මේ දත්ත සංනිවේදනය එහෙම නැත්නම් data communication කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ අදහස ඔලුවට දාගන්න. දත්ත සංනිවේදනය කියලා කියන්නේ දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය. සම්ප්‍රේෂණය කියන එකට සමාන වචනයක් තමයි හුවමාරුව කියලා කියන්නේ. එතකොට දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම දත්ත සංනිවේදනය යනුවෙන් හඳුන්වනවා. එතකොට දත්ත සංනිවේදනය කියලා අපෙන් කෙනෙක් ඇහුවොත් මොකක්ද උත්තරේ? දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය එහෙම නැත්නම් හුවමාරුව දත්ත සංනිවේදනය යනුවෙන් හඳුන්වනවා. මෙන්න මේ දත්ත සංනිවේදනයේදී දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය වෙන සුවිශේෂී අංග තුනක් අපිට තියෙනවා. ඒ තමයි දත්ත ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය සහ ග්‍රාහකයා. මෙන්න මේ තුන් දෙනා නැතුව අපිට දත්ත සංනිවේදනය සිද්ධ කරන්න බෑ. එතකොට මොකද්ද මේ දත්ත ප්‍රභවය කියලා කියන්නේ? අපි හෙතදී කතා කරා දත්ත සංනිවේදනයේදී වෙන්නේ අපි දත්ත හුවමාරු කර ගැනීමක් කියලා. මංගාව තියෙන යම්කිසි තොරතුරක් දත්තයක් මම තව කෙනෙකුට දෙනවා ඒ කෙනාට මංගාව තියෙන දේ. එතකොට ඒ කෙනා ගාව තියෙන යම්කිසි දත්තයක් ඒ කෙනා මට දෙනවා. මෙන්න මේ වගේ අපි අතර දත්ත හුවමාරු කර ගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මංගාව තියෙන දත්තයක් තව කෙනෙකුට දෙන අවස්ථාවේදී ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ කෙනා ගාව තියෙන දත්තයක් මේ කෙනාට දෙනකොට මෙයා දත්ත ප්‍රභවයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ දත්තය තව කෙනෙකුට ලබා දෙන කෙනා, සම්ප්‍රේෂණය කරන කෙනා, හුවමාරු කරගන්න කෙනා දත්ත ප්‍රභවයේ හැටියට හඳුන්වනවා. සෙන්ඩර් හැටියට හඳුන්වනවා. ඔන්න ඔය කියන නම් වලින් මේ දත්ත ප්‍රභවය කියන එක හඳුන්වනවා. දත්ත ප්‍රභවය, සෙන්ඩර්, සෝස් එක කියන මෙන්න මේ තුනෙන් මෙයාව අපි හඳුන්වනවා. ඉතින් මෙන්න මෙයා තමයි දැන් දත්ත ප්‍රභවය කියලා හඳුන්වන්නේ. එතකොට මේ මම කිව්වා අපි ගාව තියෙන යම්කිසි තොරතුරක් තමයි අපි තව කෙනෙකුට දෙන්නේ කියලා. අපි උදාහරණයක් ඇටියට ගමු. මෙයා ගාව තියෙනවා යම්කිසි තොරතුරක්. ඒ තොරතුර මෙයා මෙන්න මේ කෙනාට යවනවා. මේ කෙනාට යවුවට පස්සේ මෙයා එවන දත්තය ලබා ගන්නේ මෙයා. එතකොට මෙයා අපි ග්‍රාහකයා හැටියට හඳුන්වනවා. එහෙම නැත්නම් මෙයා අපි හඳුන්වනවා ග්‍රාහකයා, එහෙම නැත්නම් රිසීවර් හැටියට හඳුන්වනවා. අර කෙනා එවන දත්ත ප්‍රභවයෙන් එවන සෙන්ඩර් විසින් එවන දේ අල්ලගන්නේ එහෙම නැත්නම් ගන්නේ මෙන්න මේ ග්‍රාහකයා එහෙම නැත්නම් රිසීවර් කියන කෙනා. එතකොට දත්ත ප්‍රභවය කියන්නේ මොකක්ද? ග්‍රාහකයා කියන්නේ මොකක්ද කියන එක ඔයාලට තේරෙනවා. එතකොට මේ දත්ත ප්‍රභවය එහෙම නැත්නම් සෙන්ඩර් සහ මෙතන ඉන්න ග්‍රාහකයා රිසීවර් කියන කෙනා අතර සෙන්ඩර් සහ රිසීවර් අතර සම්බන්ධතාවයේ ගොඩනගන්නේ මෙන්න මේ සම්ප්‍රේෂණ මාධ්‍ය වලින් තමයි. මේ සම්ප්‍රේෂණ මාධ්‍ය වලින් තමයි මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්නේ. අපි මෙතනදී ගත්තේ මිනිස්සු දෙන්නෙක්නේ. අපි හිතමු මූණට මූණ හම්බෙච්ච මිනිස්සු දෙන්නෙක් කියලා. මේක පරිගණක ආශ්‍රිතව ඉලෙක්ට්‍රොනික මාධ්‍ය උපයෝගී කරගෙන සිද්ධ කරනකොට අපිට මේ කෙනා සහ මේ කෙනා අතර සම්බන්ධතාවය ගොඩනගන්න ඒ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්න එක්ක වයර් මාධ්‍යයෙන් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ ළඟ හිටියේ නැත්තම්. අපි එක ගෙදර හිටියොත් නම් ඉතින් අපිට කතා බහ කරලා මේක මේවා කරගන්න පුළුවන් නේ. හැබැයි අපි දුරක ඉන්නේ. මේ දෙන්න ඉන්නේ ස්ථාන දෙකක. එහෙනම් අපිට මේ දෙන්න අතර යම්කිසි තොරතුරක් sannivedanaya කරන්න නම් අපිට මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් එක්ක වයර් මාර්ගයෙන්. එහෙම නැත්නම් වයර්ලස් විදිහට. අපි කියනවා නියම මාධ්‍ය. නියම මාධ්‍යෙන් හෝ නියම නොවන මාධ්‍යෙන් මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන්. එතකොට දත්ත ප්‍රභවය කියලා කියන්නේ දත්ත යවන කෙනා, ග්‍රාහකයා, එහෙම නැත්නම් රිසීවර් කියලා කියන්නේ ඒ එවන දත්ත ලබා ගන්න කෙනා. එතකොට මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන කෙනා තමයි සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා කියන්නේ. එතකොට මේ සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වයර්, අනිත් එක තමයි වයර්ලස්. වයර් විදිහට සම්බන්ධතාවය ඇති කරගන්නත් පුළුවන්. වයර්ලස් විදිහට සම්බන්ධතාවය ඇති කරගන්නත් පුළුවන්. තව එක දෙයක් මතක තියාගන්න ඕන ඔයාලා මේ දත්ත ප්‍රභවය සහ ග්‍රාහකය කියන දෙන්නා ඒ අවස්ථාව අනුව අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. මේ කෙනා ග්‍රාහකයා කියලා මම මෙතනදී හඳුන්වලා තිබුණාට මේ කෙනා දත්ත ප්‍රභවය කියලා හඳුන්වලා තිබුණාට
මෙතනදී මෙයා දත්ත ප්‍රභවය වෙන්නේ මෙයාගේ ඉඳන් මෙයාට දත්තයක් යනකොට. ඒ කියන්නේ මෙයාගේ ඉඳන් මෙයාට දත්තයක් යනකොට තමයි මෙයා දත්ත ප්‍රභවය වෙන්නේ. මෙයා ග්‍රාහකයා වෙන්නේ. හැබැයි මෙයා විසින් මෙයාට දත්තයක් යවුවොත් තොරතුරක් හුවමාරු කරගත්තොත් එතකොට මෙයා දත්ත ප්‍රභවය වෙනවා. එතකොට මෙයා ග්‍රාහකයා වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කවුද මෙතනින් දත්තය යවන්නේ? ඒ කෙනා තමයි දත්ත ප්‍රභවය. ඒක ලබා ගන්න කෙනා ග්‍රාහකයා. යම්කිසි හේතුවක් මත මෙයාට දත්තයක් යවන්න අවශ්‍ය වුණොත් ඒ අවස්ථාවේදී මෙයා දත්ත ප්‍රභවය වෙනවා. මෙයා ග්‍රාහකයා බවට පත් වෙනවා. අවස්ථානුකූලව. ඉතින් උදාහරණ අපි හැටියට මෙහෙම ගමු. දත්ත සංනිවේදනයේට උදාහරණ ගන්න පුළුවන්. අපි හිතමු දැන් මේ පරිගණකයක් තියෙනවා. අපිට පුළුවන් මේ පරිගණකය තවත් පරිගණකත් එක්කලා දත්ත හුවමාරු කර ගැනීමට පුළුවන්. මේ පරිගණකය හරහා තවත් පරිගණකත් එක්ක දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. එක්ක ජංගම දුරකථනයක් එක්ක දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. එක්ක printerයක් එක්ක දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. මම මෙතනදී උදාහරණ 3ක් විතරයි දක්වලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ දත්ත හුවමාරු කර ගන්න ඒකට අවශ්‍ය කරන යම් කිසි ඩිවයිස් තියෙනවා නම් ඒ ඩිවයිස් ඕන එකක් එක්කලා මේ විදිහට දත්ත හුවමාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙයිදී දත්ත හුවමාරු කර ගන්නකොට මතක තියාගන්න මේ මැදේ තියෙන මේ පරිගණකයෙන් නම් මේ දේවල් වලට දත්ත යවන්නේ මෙයා තමයි දත්ත ග්‍රාහකයා වෙන්නේ. මම ඉස්සෙල්ලා කියපු විදිහට. එතකොට දත්ත ලබා ගන්න කෙනා වෙන්නේ මේ කෙනා රිසීවර්. අපි හිතමු මෙහෙම දෙයක්. අපි මේ ෆෝන් එක පාවිච්චි කරලා ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එක ගත්තට පස්සේ මෙයා ගාව තියෙන මේ ෆොටෝ එක මෙයාට අවශ්‍ය කරනවා එවන්න මේ පරිගණකයට. එතකොට මෙයා මේ පරිගණකයට මේ ෆොටෝ එක එවනකොට මේ ෆෝන් එක තමයි මෙතනදී දත්ත ග්‍රාහකයා එහෙම නැත්නම් සෙන්ඩර් වෙන්නේ. එතකොට මේ මැද තිබ්බ මේ කම්පියුටරේ මේක රිසීවර් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා මේ පරිගණකේ හරහා මොකද කරන්නේ යම්කිසි නෝට් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ ඩවුන්ලෝඩ් කරගන්න නෝට් එක අපි මොකද කරන්නේ මෙන්න මේ printerයට send කරනවා. printerයට send කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ printerෙන් අපිට ඒක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී මේ කම්පියුටරේ තමයි sender, printerේ තමයි receiver හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අර මම කියපු විදිහට අවස්ථානුකූලව මේ sender සහ receiver වෙනස් වෙනවා. එතකොට මේ දේවල් වලට සම්බන්ධතාවය දැන් හිතන්න පරිගණකයේ සහ මේ printer අතර සම්බන්ධතාවය ගොඩනගන මාධ්‍ය මොකක් වෙන්න පුළුවන්ද? සමහර අවස්ථාවලදී මේක wire එකකින් කම්පියුටරයට සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක wireless විදියට සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ laptop එකත් එක්කත්, ඒ වගේම තමයි මේ දුරකථනයත් එක්කත්. එතකොට මතක තියාගන්න දත්ත sannivedanaya කරනකොට ප්‍රධාන අංග තුනක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි දත්ත ප්‍රභවය, එහෙම නැත්නම් source, එහෙම නැත්නම් sender, ඒ වගේම තමයි දෙවැනි කාරණාව ග්‍රාහකයා, එයාට අපි කියනවා receiver කියලා. ඒ වගේම තමයි මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන සම්ප්‍රේෂණ. අපි දැන් කතා කරේ දත්ත sannivedanaya ගැනනේ. අපි ඒ කියන්නේ දත්ත හුවමාරු කර ගැනීම, දත්ත සම්ප්‍රේෂණය කර ගැනීම සම්බන්ධව. මේ දත්ත සම්ප්‍රේෂණය කරගන්න ක්‍රම අපිට කිහිපයක් දැක ගන්න පුළුවන්. ඒකෙන් ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ක්‍රම තුනක් ගැන තමයි මම ඔයාලට මෙතනදී කියලා දෙන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි ඒකපත ක්‍රමය. ඒකට අපි කියනවා simplest mode එක කියලා. දෙවෙනි එක තමයි අර්ධ ද්විපත ක්‍රමය. අපි ඒකට කියනවා half duplex mode එක කියලා. half duplex mode එක කියලා කියනවා. ඊළඟට තුන්වෙනි එක තියෙනවා පූර්ණ ද්විපත. අපි ඒකට කියනවා full duplex mode එක කියලා. ඉතින් අපි මේ එකින් එක කතා කරමු. simplex mode එක. මේකෙදි කරන්නේ මේ simplex mode එකේදී දත්ත sannivedanaya කරගන්නේ මේකේ කරන්නේ අපි හිතමු ඔයාලට පේනවා ඇති මෙන්න මේ පරිගණක දෙකක් තියෙනවා මෙතනදී. මෙන්න මේ පරිගණකයේ විසින් යම්කිසි දත්තයක් මේ පරිගණකයට යවන්න අවශ්‍යයි නම් ඒකෙදි දත්ත ගමන් කරන්නේ එක් දිශාවකට විතරයි. one direction only. මේ කම්පියුටරේ ඉඳන් මේ කම්පියුටරයට දත්තයක් යවන්න පුළුවන්. හැබැයි මේ කම්පියුටරේ මේ කම්පියුටරයට දත්තයක් යැවීමට හැකියාව නැහැ. only මේ කම්පියුටරයට පුළුවන් මෙයාට යම්කිසි තොරතුරක් යවන්න. එතනින් එහාට මෙයාට අහපව මෙයාට දත්තයක් යැවීමේ හැකියාව නැහැ. අපිට මේකට වඩා හොඳටම තේරෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. අපි මේ අවස්ථාවට වඩා අපිට ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ රූප වාහිනී එහෙම නැත්නම් රේඩියෝ එක ගත්තාම බලන්න පුළුවන්. එතනදී දත්ත ප්‍රභවය එහෙම නැත්නම් sender විසින් එවන දත්තය අපි ගාවට ආවට අපිට අහපව එකට ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ
නැවත වතාවක් ඒ දත්ත එවපු කෙනත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපිට බෑ. උදාහරණයක් හැටියට ගන්න චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මාධ්‍ය හරහා අපේ සැටලයිට් එකෙන් අපේ රූපවාහිනිය අපි බලනවා කියනකො ඇන්ටනාවක් වෙන්න පුළුවන්, සැටලයිට් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය විදිහට ඒ channel එකෙන් අපිට චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මාධ්‍ය හරහා ඒ එවන සිග්නල් එක අපිට ලැබෙනවා. ඒ data එක දත්තේ තොරතුරු අපිට ලැබෙනවා. හැබැයි ඒ තොරතුරට නැවත වතාවක් අපිට කිසිම දෙයක් යැවීමේ හැකියාවක් නැහැ. ඒ තොරතුර ගලාගෙන එන්නේ එක දිශාවකට විතරයි. අපේ දිශාවට විතරයි ගලාගෙන එන්නේ. නැවත වතාවක් අපිට ඒ දත්ත සමග සම්බන්ධතාවයක් පවත්වන්න බෑ. අපිට ලැබෙන දත්තේ අපිට ලබා ගන්න විතරයි පුළුවන්. ඒ ඉන්ෆර්මේෂන් එක අපිට ලබා ගන්න විතරයි පුළුවන්. එතකොට මතක තියාගන්න මේකෙදි තියෙන්නේ දත්ත ගමන් කරන්නේ දත්ත ප්‍රභවයේ ඉඳන් එහෙම නැත්නම් සෙන්ඩර් ඉඳන් සෝස් වල ඉඳන් රිසීවර් දක්වා එක් දිශාවකට පමණයි. ප්‍රභවයේ සිට එක් දිශාවකට විතරයි මේකෙදි දත්ත ගමන් කරන්නේ. මේකට තමයි සිම්ප්ලෙක්ස් මොඩ් එක කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා අර්ධ දීපත. එහෙම නැත්නම් half duplex කියලා අපි මේකට කියනවා. මේකෙදි වෙන්නේ දත්ත එක පැත්තක ඉඳන් මේ කම්පියුටර් දෙක අපි ගමු උදාහරණයට. මේ පරිගණකයේ ඉඳන් මේ පරිගණකයට අපි දත්තයක් යවනවා කියලා හිතන්න. එතකොට මේකේ ඉඳන් මේකට අපිට දත්ත යවන්නත් පුළුවන්. මේකේ ඉඳන් මේකට දත්ත යවන්නත් පුළුවන්. ඒ කියන්නේ දත්ත ප්‍රභවයේ ඉඳන් රිසීවර්ට දත්තයක් යවන්න පුළුවන්. ඊට පස්සේ රිසීවර් ඉඳන් දත්ත ප්‍රභවයට අහපව් දත්තයක් යවන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙන එකම කාරණාව තමයි මේ පරිගණකයේ ඉඳන් මේ පරිගණකයට යම් කිසි දත්තයක් යවනවා නම් ඒ යවන අවස්ථාවේදී ඒ යවන දත්තය ගිහින් ඉවර වෙනකන් මේ පරිගණකයට බෑ ප්‍රතිචාරයක් දක්වන්න මේ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට දත්තයක් යැවීමේ හැකියාව නෑ. උදාහරණයක් හැටියට ගමු වෝකි ටෝකි එක. වෝකි ටෝකි එකෙන් දෙන්නෙක් කතා කරනකොට ඔයාලා අහලා ඇති එක පැත්තක එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනකන් අනිත් කෙනාට කතා කරන්න බෑ. ඒ කෙනා කතා කරත් අනිත් කෙනාට ඇහෙන්නේ නෑ. කියන්නේ මුලින් කතා කරන කෙනා කතා කරලා ඉවර වෙනකන් අනිත් කෙනා බලාගෙන ඉන්න ඕනේ යාගේ කතාව ඉවර කරනකම්. එහෙනම් තමයි යාලා කතා කරලා ඉවරලා ඕවර් කියලා අවසන් කරන්නේ. ඉතින් එතකොට හොඳම උදාහරණයක් තමයි මේ වෝකි ටෝකි එක half duplex එකට. ඒ කියන්නේ එකපාර එක් දිශාවකට විතරයි දත්ත ගලාගෙන යන්නේ. ඒ දිශාවට දත්ත ගලාගෙන ගිහින් අවසන් වුණාට පස්සේ අනිත් පැත්තට දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පූර්ණ දීපත. එහෙම නැත්නම් full duplex mode එක ගැන. මේක ගැන කතා කරනකොට අපිට ලේසියෙන්ම කතා කරන්න පුළුවන් මේක ගැන. මේකෙදි දත්ත දෙදිශාවටම එකවර ගමන් කිරීමේ එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් කර ගැනීමේ හැකියාව, සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට මේ පරිගණකයේ A පරිගණකයේ තියෙනවා කියලා හිතන්නකෝ. B පරිගණකයේ කියලා කියන එක තියෙනවා. මේ පරිගණක දෙකට එකවරම A ඉඳන් B ට යම් කිසි දත්තයක් යවන්නත් පුළුවන්. B ඉඳන් A ට හපව දත්තයක් යවන්නත් පුළුවන් එකවරම. උදාහරණයක් හැටියට අපි හිතන්න ෆෝන් කෝල් එකක් ගැන. ෆෝන් කෝල් එක හොඳම උදාහරණයක් මේ ෆුල් ඩුප්ලෙක්ස් කියන එකට. අපි ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් මෙතනදී half duplex එකේදී නම් මොකද වෙන්නේ? අපි එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනකන් අනිත් කෙනාට කතා කරන්න බෑ. දැන් ෆෝන් එකෙන් අපි කතා කරනකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් මැදින් පැනලා වුණත් ඒ කෙනා කතා කරන එකට උත්තර දෙන්න. ඒ කියන්නේ දෙපැත්තටම දත්ත ගලනවා එකවර. ඉතින් ෆුල් ඩුප්ලෙක්ස් වල තියෙන විශේෂත්වය ඔක. ඉතින් ඔය කියන කාරණා තුන හරියට ඔලුවට දාගන්න. ඊට පස්සේ අපි කතා කරමු දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන. එහෙම නැත්නම් data transmission media ගැන. data transmission media ගැන කතා කරනකොට ඒකෙදි ප්‍රධාන වශයෙන් type දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි guide media, දෙවෙනි එක තමයි unguide media. guide media ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි twisted pair cable, දෙවෙනි එක තමයි coaxial cable, තුන්වෙනි එක තමයි optical fiber cable. ඊළඟට unguide media කියන එක radio waves, microwaves, infrared කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා කියන්නේ මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්න මතක ඇති දත්ත ප්‍රභවය හා ග්‍රාහකයා අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ මේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වලින් කියලා. එතකොට මේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යවල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා guide media සහ unguide media කියලා. guide media කියලා කියන්නේ නියමු මාධ්‍ය. unguide media කියලා කියන්නේ නියමු නොවන මාධ්‍ය.
එතකොට මේ ගයිඩ් මීඩියා කියලා කියන්නේ අපි සරලවම කියනවා නම් වයර්. එතකොට අන්ගයිඩ් මීඩියා කියලා කියන්නේ අපි පාවිච්චි කරන බ්ලූටූත්, එතකොට Wi-Fi වගේ දේවල් අපි ඒවා ගැන කතා කරමු ඉස්සරහට. නියම මාධ්‍ය ගැන අපි කතා කරමු. ගයිඩ් මීඩියා දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා මාධ්‍ය වලින් අපිට භෞතිකයව දකින්න පුළුවන් පෙනෙන සම්ප්‍රේෂණ මාධ්‍ය තමයි නියම මාධ්‍ය. එහෙම නැත්නම් ගයිඩ් මීඩියා කියලා අපි හඳුන්වන්නේ. සරලව මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මෙතනදී අපි කතා කරන්නේ කේබල්ස් ගැන. කේබල්ස් වර්ග ප්‍රධාන තුනක් තියෙනවා. ට්විස්ටඩ් පෙයා කේබල්, කොඇක්සියල් කේබල්, ඒ වගේම ෆයිබර් ඔප්ටික් කේබල් කියන එක. මේ ඔයාලට පේන්නේ කේබල් තුන. උඩින්ම තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් එක, ට්විස්ටඩ් පෙයා කේබල් එක තියෙනවා, කොඇක්සියල් කේබල් එක තියෙනවා. ඉතින් අපි කතා කරමු ඉස්සෙල්ලාම ට්විස්ටඩ් පෙයා කේබල් එක ගැන. ට්විස්ටඩ් පෙයා කේබල් එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි STP, අනිත් එක තමයි UTP. කතා කරමු ඉස්සරහම ට්විස්ටඩ් පෙයා කේබල් කියන්නේ මොකක්ද කියලා. ට්විස්ටඩ් පෙයා කේබල් කියලා කියන්නේ ඔයාලට පේනවා ඇති මේ කේබල් දෙකේම වයර් දෙක එකට ඇඹරිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙහෙම ඇඹරිලා තියෙන හින්දා තමයි මේකට ට්විස්ටඩ් පෙයා කේබල් කියලා කියන්නේ. මේ විදිහට ඇඹරිලා තියෙන හින්දා. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ ෂීල්ඩ් කේබල්, අන්ෂීල්ඩ් කේබල් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ෂීල්ඩ් එකත් එක්ක එන. ඒ කියන්නේ මේකෙදී මේ එන ට්විස්ට් වෙලා තියෙන, ඒ කියන්නේ දෙක එකට එකතු වෙලා හැදිලා තියෙන මෙන්න මේ වයර් වල ආරක්ෂක ආවරණයක් එනවා. ආරක්ෂාවට ආරක්ෂක ආවරණයක් එනවා. ඒකෙන් සීල් වෙලා තමයි මේ වයර් එක එන්නේ. ඒ හින්දා මේකට කියනවා සීල් කේබල් කියලා. ඒ හින්දා මේකට STP කියලා කියනවා. ඒ කියන්නේ ශීල්ඩ් ට්විස්ටඩ් පෙයා කේබල් කියන එක තමයි STP කියලා හඳුන්වන්නේ. එතකොට අර ශීල්ඩ් එක නැතුව අන්ශීල්ඩ් වෙන එක UTP, ඒ කියන්නේ අන්ශීල්ඩ් ට්විස්ටඩ් පෙයා කේබල් කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලට මේ දකින්න තියෙන කොඇක්සියල් කේබල් එක නම් කරලා තියෙන කොඇක්සියල් කේබල් එකේ තියෙන පාර්ට්, මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ මීටර් 185ක් දුරට data ගෙනියන්න පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම data ගෙන යාමේ වේගය තප්පරයට මෙගාබයිට් 10ක් හැටියට හඳුන්වනවා. ඒ වගේම තමයි කොඇක්සියල් කේබල් එක හරහා නෙට්වර්ක් කිරීමේදී එම කේබල් එක බෙදන්න ගන්න කනෙක්ටර් එකට BNC T කනෙක්ටර් කියලා හඳුන්වනවා. මේක අපි මොකක් හරි දෙයකට TV එකට හරි මොකෙකට හරි සම්බන්ධ කරනකොට මෙන්න මේ BNC T කනෙක්ටර් කියන එක සම්බන්ධ කරලා තමයි මේක සම්බන්ධ කරන්නේ. එතකොට මේ කියන කාරණා ටික තමයි කොඇක්සියල් කේබල් එක ගැන කියන්න තියෙන්නේ. නැවත වතාවක් මතක තියාගන්න, මීටර් 185ක් දුරට දත්තගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක නෙට්වර්ක් කරනකොට, ඒ කියන්නේ මොකෙකට හරි සම්බන්ධ කරනකොට, දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයකට සම්බන්ධ කරනකොට ඒ සම්බන්ධ කිරීම සඳහා BNC කියන කනෙක්ටරයක් යොදා ගන්නවා. ඉතින් කොඇක්සියල් කේබල් එක තමයි ඔයාලට මේ දකින්න තියෙන්නේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් එක. මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක නූතනය වෙනකොට වඩා ජනප්‍රියම කේබල් එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කේබලය සන්නායක කේබල් යුගලකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි මේ මධ්‍යස්ථයේ මෙතන වීදුරුවක් තියෙනවා. මේ වීදුරුව ඇතුලේ කෝ තියෙනවා. මේ කෝ වලින් තමයි දත්ත ගමන් කරන්නේ. මේ කෝ කියලා කියන්නේ මේ කේබලයේ විශේෂත්වය තමයි ආලෝකයෙන් තමයි දත්ත ප්‍රවාහනය කරන්නේ. මේ ඇතුලේ තියෙන වීදුරු බටයක් තියෙනවා. ඒක ඇතුලේ ජෙල් එකක් තියෙනවා. ඉතින් මේක ඇතුලේ ආලෝකයක් හැටියට දත්ත පරාවර්තනය කරනවා. දත්ත එහා මෙහා ගෙනියනවා. එතකොට මේ කේබල් කැඩුනා කියලා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කම්බියක් වගේ තියෙන කේබල් වලදී අපි ඉස්සෙල්ලා කතා කරපු කොඇක්සියල් කේබල්, ට්විස්ටඩ් පෙයා කේබල් වලදී එහෙම සමහර අවස්ථාවලදී වයර් එක කැඩෙන්න පුළුවන්. හැබැයි මේකෙදී වයර් එක පොඩ්ඩක් ඩැමේජ් වුණත් වෙන වෙනකන්ම මේකේ ආලෝකය හරහා ගමන් කරන හින්දා දත්ත ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක විනාශ වීමේ අවදානම ගොඩක් අඩුයි. ඒ හින්දා මේක මිලෙනුත් අධිකයි. නූතනය වෙනකොට වැඩි හරියක්ම තොරතුරු සංවේදනය සඳහා යොදා ගන්න කේබල් එක මීඩියා එක හැටියට මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක හඳුන්වන්න පුළුවන්. මේ තමයි ෆයිබර් ඔප්ටික් කේබල් එකේ කොටස් ටික. මේ ටික ඔයාලා පොඩ්ඩක් බලා ගන්න. සමහර විට විභාගෙදී මේකත් අහන්න පුළුවන්. ඉතින් අපි ඔය කතා කරේ නියම මාධ්‍ය ගැන. ඊළඟට අපිට කතා කරන්න තියෙන නියම නොවන මාධ්‍ය ගැන. නියම නොවන මාධ්‍ය ගැන කතා කරනකොට අපිට කතා කරන්න කාරණා තුනක් තියෙනවා. එක පළවෙනි එක තමයි රේඩියෝ වේව්ස්, ඒ වගේම මයික්‍රෝවේව්ස්, ඒ වගේම ඉන්ෆ්‍රාරෙඩ් කියන එක.
ඉතින් මේ අන්ගයිඩ් මීඩියා එහෙම නැත්නම් නියම නොවන මාධ්‍ය කොටස් තුන ගැන අපි වෙන වෙනම සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි රේඩියෝ වේව්ස් කියලා කියන්නේ. රේඩියෝ තරංග උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන ඒවාට අපි රේඩියෝ වේව්ස් කියලා කියනවා. උදාහරණයක් ඇටියට ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන දෙයක් තමයි මේ Wi-Fi සහ Bluetooth කියන එක. මේ Wi-Fi සහ Bluetooth කියන එකත් මේ රේඩියෝ තරංග යොදා ගැනීමෙන් තමයි රේඩියෝ වේව්ස් වලින් තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මයික්‍රෝවේව්ස් ගැන. මයික්‍රෝවේව්ස් කියලා කියන එකට ශුද්ධ තරංග කියලා අපි කියනවා. මේ ශුද්ධ තරංග සම්ප්‍රේෂණයේදී දත්ත ගමන් කරන්නේ එක් රේඛාවක් වගේ. ඔයාලට පේනවා ඇති මේ චන්ද්‍රිකාවක් තියෙනවා. මේ චන්ද්‍රිකාව ඉඳන් ඔයාලට පේනවා ඇති දත්ත ගමන් කරනවා. එක රේඛාවක් විදිහට තමයි මේ දත්ත ගමන් කරන්නේ. ඉතින් මේකට අපිට කියනවා මයික්‍රෝවේව්ස් කියලා. මේවා සාමාන්‍යයෙන් යොදාගන්නේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණ කටයුතු වලදී වගේ තමයි මේ සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ මීඩියා එක යොදාගන්නේ. ඒ වගේම තමයි මේකෙදි තියෙන එක තමයි අපි ගොඩබිමේදී හිතමුකෝ දත්ත සම්ප්‍රේෂණය කරනවා කියලා. ගොඩබිමේදී දත්ත සම්ප්‍රේෂණය කරත් අපි කුළුණක් දත්ත සම්ප්‍රේෂණ කුළුණක් තියෙනවා නම් ඒ දත්ත සම්ප්‍රේෂණ කුළුණෙන් තවත් දත්ත සම්ප්‍රේෂණ කුළුණකට දත්ත සම්ප්‍රේෂණය කරනවා නම් අනිවාර්යයෙන් මේ කුළුණු දෙක පෙනෙන ආකාරයට තියෙන්න ඕනේ. ඒ පෙනෙන ආකාරයට තිබුණ නැත්නම් මේක එක රේඛාවක් දිගේ ගමන් කරන නිසා යම්කිසි බාධාවක් ඇති වුණොත් ඒ දත්තය බිඳෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වලට පේනවා ඇති මේ චන්ද්‍රිකාවකින් දත්ත සම්ප්‍රේෂණය කරනවා. එක් රේඛාවකට තමයි කිසිම බාධාවක් නැතුව දත්ත සම්ප්‍රේෂණය. මෙන්න මේක තමයි මයික්‍රෝවේව්ස් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. ඉන්ෆ්‍රාරෙඩ් කියන එක නම් අපි කවුරුත් දන්න දෙයක්. ඔයාලා ගොඩක් භාවිතා කරන දෙයක්. ඉතින් මේ ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරලා තමයි අපි අපේ ගෙදර තියෙන ටීවී එක පාලනය කරන්නේ. එතකොට ඔයාලගේ කාර් එක ලොක් කරන්න කීයක හැටියට භාවිතා කරන්නේ. එතකොට මේ දේවල් වලට භාවිතා කරන්න මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන එක තමයි. ඒ වගේම ඔයාලට මතක ඇති ඉස්සර අපි පාවිච්චි කරපු Sony Ericsson වගේ ෆෝන් වලින් data transmit කරගන්න අපි යොදාගත්ත මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. ඒ වගේම ඔයාලගේ mouse එක keyboard එක සමහරට සම්බන්ධ කරලා තියෙන්නේ ඉන්ෆ්‍රාරෙඩ් විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අද පාඩමෙන් මට ඔයාලට කියලා දෙන්න අවශ්‍යතාවය වුණේ දත්ත sannivedana සම්බන්ධයෙන්. දත්ත sannivedanaයේදී data communication වලදී ප්‍රධාන වශයෙන් මම කාරණා කතා කරා දත්ත sannivedana සඳහා අවශ්‍ය මූලික අංග තුනක් ගැන. ඒකෙදි දත්ත ප්‍රභවය, මාධ්‍ය, දත්ත ග්‍රාහකයා ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා දත්ත සම්ප්‍රේෂණ විධි ගැන, data transmission modes ගැන. ඒකෙදි අපි simplex mode එක, half duplex mode එක, full duplex mode එක කියන. ඊට පස්සේ අපි කතා කරා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය, එහෙම නැත්නම් data transmission media ගැන. දත්ත සම්ප්‍රේෂණය කරන්න අපිට අවශ්‍ය කරන guide සහ unguide media ගැන අපි කතා කරා. ඒකෙදි අපි කතා කරා twisted pair cable එක. ඒකේ අපි OTP, STP කියලා කොටස් දෙකකට බෙදන් ඒ දෙක ගැන කතා කරා. coaxial cable ගැන, fiber optic cable ගැන කතා කරා. ඒ වගේම තමයි නියම නොවන මාධ්‍යවලදී අපි radio waves ගැන, microwaves ගැන වගේම infrared ගැන කතා කරා. ඉතින් මෙන්න මේ කියන කාරණා ගැන නැවත වතාවක් ඔයාලා නැවත මේ වීඩියෝ එක අහලා මේකේ තියෙන තොරතුරු ඔයාලගේ ඔළුවට දාගන්න. එතකොට ඔයාලට මේ ICT paper එකේදී මේ සම්බන්ධයෙන් එන ඕනම ප්‍රශ්නයකට උත්තර ලබා දෙන්න පුළුවන්. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු network ගැන කතා කරන්න. ඉතින් අදට පාඩම ඉවර කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. මේක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් like කරන්න, comment කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම හැමදාම අපි දාන වීඩියෝ වලට ඉක්මනින්ම ලබා ගන්න අපේ YouTube channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න.